කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ. අද දවසේදී දිත්වා සුළුකුණාටුවේ බලපෑම තවදුරටත් අපෙන් ඉවතට ගිහින් තියෙන්නේ. ඒක මේ වෙන විට යාපනයේ සිට කිලෝමීටර් 130ක් පමණ උතුරු දිශාවෙන් තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව තවත් උතුරු ප්‍රදේශයට තමා ගමන් කරන්නේ. එහි බලපෑම අඩුවීමත් සමග ලංකාවේ වැසි තත්ත්වයේ සහ සුළං තත්ත්වයේ අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් උතුරු මැද මධ්‍යම වයඹ බස්නාහිර හා සබරගම් පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වෙන්නට පුළුවන්. සුළඟේ වේගය සලකපුවාම උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත්වල පැයට කිලෝමීටර් 50-60 දක්වා වරින් වර වැසි සුළං තත්ත්වයේ වැඩිවීමක් නම් බලාපොරොත්තු වෙනවා අද දවසේදී. දිවෙන වටා මුහුදු ප්‍රදේශයේ සලකපුවාම දිවෙන වටා මුහුදු ප්‍රදේශවල ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ හරහා පුත්තලම හලාවත දක්වාත් ගාල්ල සිට කොළඹ දක්වාත් මුහුදු තීරයේදී තැනින් තැන වැසි ඇතිවීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වාත් ප්‍රහාරාත්මකව පැයට කිලෝමීටර් 70 පමණ දක්වාත් ත්‍රිකුණාමලයේ සිට කංකසන්තේරය හරහා මන්නාරම් මුහුදු තීරයේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ මුහුදු තීරයේදී රළ උස මීටර් 2ක් පමණ වීමට හැකියාවකුත් පවතිනවා. කොහොමද දැන් මේක දැන් අපි දන්නවා තමිල්නාඩුවට වෙරළට ගමන් කරලා කොහොමද රට අභ්‍යන්තරයට යාමද තියෙන්නේ නැත්නම් වෙරළ තීරි ගමන් කිරීමද තියෙන්නේ? කලින් අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේදී තමිල්නාඩුවේදී ඉන්දියාවට ඇතුල් වෙයි කියලා. නමුත් අලුත්ම තත්වානුව තමිල්නාඩු වෙරළට තීරයේ දිගේ තවදුරටත් මුහුද දිගේ ගමන් කරලා හෙට දවසේදී තමයි ඉන්දියාවට ඇතුල් වීමක් බලාපොරොත්තු වෙන්නේ. කොහොමද මේක වෙරළ තීරයේ දිගටම ගමන් කිරීමක් කරොත් ඉවරයක් නැද්ද? පොළොපියකට ඇතුල් වෙන්න ඕනද කොහොමද? නැහැ. සාමාන්‍ය සුළුකුණාටුවක් මුහුදේදී සමහර තත්ත්ව යටතේ අඩුවීමකට ලක් වෙලා ඉවර වෙන්න පුළුවන්. නමුත් මේ තියෙන දිත්වා සුළුකුණාටුව වෙරළ තීරයේ යද්දී රට ඇතුළට ඇතුල් වීමට පෙර වගේ අඩු පීඩන තත්ත්වයකට පීඩනාවපත් තත්ත්වයකට ඇතිවීමට හැකියාවකුත් තියෙනවා. නමුත් තවදුරටත් පවතින සුළුකුණාටු තත්ත්වයක. ඒ කියන්නේ මේක ඉන්දියාවට දැඩි බලපෑමක් එල්ලන තත්ත්වයක් තියෙනවා. අනිවාර්යයෙන් මුහුදු තීරය හරහා යනවා කියන්නේ වෙරළ ආසන්නව යන හින්දා ඉන්දියාවට දැඩි බලපෑමක් ඇති වෙන්න ඕනේ. මේ සුළුකුණාටු විශේෂයිද? වෙන සුළුකුණාටු කොහොමද ඇත්තටම මේක ලංකාවට මෙච්චර බලපෑමක් උනේ ඇයි? මෙච්චර බලපෑමක් උනේ ලංකාවට එකක් ලංකාව මේ අභ්‍යන්තරයෙන් ගමන් කිරීම සහ ඒකේ ගමන්නේ වේගය තිබුණේ ආසන්නව පැයට කිලෝමීටර් 10ක් පමණ. එතකොට ලංකාව තුල එයා දවස් දෙකක් වට ආසන්න ප්‍රමාණයක් හිටියා. ඒ වගේම ලංකාව ආසන්න වෙත් තව දවසක් විතර හිටියා. ඒ කියන්නේ වැඩි කාලයක් ලංකාව ආසන්නයේ සිටීම නිසා මේකේ දැඩි බලපෑම ලංකාවට ආවා. ඒ කියන්නේ ඒක ගමන් කිරීමේ වේගය අඩුකම තමයි මේක ගොඩක්ම මේ ප්‍රහාරාත්මක භාවයට හේතුව. වේගයේ අඩුවීමත් එක්ක දින ගාණක් අපේ ලංකාව ආසන්නයේම පැවතුණා. ලංකාව තුල හෝ ලංකාව ආසන්නයේ ඒ කියන්නේ ගමන් වේගය අඩු හින්දා දවස් 3ක් විතර පැවතුණා. බලාපොරොත්තු කරන සුළං තත්ත්වය ඒ කියන්නේ වේගවත් භාවය රට තුළට ඇත්තටම ආවද කොහොමද? මේ පද්ධතිය ගමන් කිරීමේ වේගය තමයි අඩු. ඒ කියන්නේ ඒක ගමන් කරේ පැයට කිලෝමීටර් 10ක විතර වේගෙන් පද්ධතිය ගමන් කරේ. නමුත් පද්ධතියත් එක්ක ආපු සුළඟ පැයට කිලෝමීටර් 70 දක්වා වගේ වැඩි වුණා. සමහර තැන්වල ඒ අනුව ගස් කඩා වැටීම් වගේ හානි වීම වලට රට මුහුණ පෑවා. ඇත්තටම මේ වගේ සුළුකුණාටුවක් සඳහා අපිට දැන් අපි දන්නවා සුළුකුණාටු දෙකක් තිබුණා. කන්දමන්දුපත් තරහ තිබිච්ච එක අභ්‍යන්තරයට ගමන් කරන මේක තමයි ආවේ. දැන් අනිත් එක එහෙම මොකක් හරි මේනෝට ඒක ගමන් කරලා තියෙනවද ප්‍රදේශයක කොහොමද? මාධ්‍ය වලින් සමාජ මාධ්‍ය වලින් සුළුකුණාටු කීපයක් ගැන මේ ප්‍රකාශ කළත් ඇත්තටම ලංකාවට බලපාන දැනට තියෙන තත්ත්වය අනුව ওই සුළුකුණාටු විතරයි. ඒ තව සුළුකුණාටු වෙනත් ප්‍රදේශවල පැවතුනත් ඒවා ලංකාවට ඉදිරියේදී බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දැනට කිසිම